තිරකරුවාගේ දියණිය 6 වෙන කොටසේ දෙවන දිග හැරුම පල්ලියේ මංගල්‍ය සම්පූර්ණ කතාව රස විඳින්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කුරුස පල්ලිය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ඇත. අන්නවිරාල සීයා කඩි මුඩියේ වැඩ කටයුත්තක් සඳහා දිව යන අතර අප දැක නතර වුණේය. උතාලත් ආවද මංගල්ලෙට? හොඳයි හොඳයි. එතකොට කෙලි පොඩිත්තිට මගේ පණිවිඩය කියන්න අමතක වුණාද? නෑ සීයේ, අපි කෙලි පොඩිත්තිට පණිවිඩය කිව්වා. ඒත් ගීතිකා කියන්න එන්නේ කොහොමද? කාලගෝල මුදලාලි කොඩි පොඩිත්තිව බූන්දි කඩේ වැඩට නතර කරගෙන. මොන අපරාධයක්ද දෙයියනේ. ඒ දැරිවි කොච්චර ආසාවෙන්ද මංගල්ලට ලෑස්ති වෙන්නේ. අන්නවිරාල සීයා හොඳටම කනගාටු වුණේය. ඔහුට තවත් තොරතුරු විමසීමට ඉස්පාසුවක් තිබුණේ නැත. ඔහු ආ කාර්ය සඳහා වහ වහ පිටත් වුණේය. අපි කාලගෝල මුදලාලිට කියමු කෙලි පොඩිත්තිව මේ වෙලාවේ නිදහස් කරන්න කියලා. හිරු තරහින් එසේ පැවසුවේය. ඉන්පසු ඔහු ආපසු හැරි සෙනග අතරින් රිංගමින් බූන්දි කඩේ දෙසට කඩිනමින් යන්නට පටන් ගත්තේය. මද වේලාවක් හිරු දෙස බලා සිටි මද්දූත් මමත් ඒ පසුපස දුවන්න පටන් ගත්තෙමු. අපි බූන්දි කඩේට කිට්ටු වන විට හිරු හිටියේ කඩේ ඇතුලේය. අන්න ගීතිකා කණ්ඩායම කෙලි පොඩිත්තියනකල් බලාගෙන ඉන්නවා. හිරු එකේලේ කාලගෝල මුදලාලි දෙස බලාගෙන කියා සිටියේය. මුදලාලි හිස ඔසවා තමා ඉදිරිපිට සිටින කොළුවා දෙස පුදුමයෙන් බැලුවේය. බූන්දි කිරමින් සිටි කෙලි පොඩිත්ති ඇස් අදහාගත නොහැකිව අප දෙස බැලුවාය. ඇය වෙතින් පළවූයේ ඉසිලිය නොහැකි තරම් වෙහෙසකර බවකි. ඇගේ සිහින් දෑත් වෙහෙස දරාගත නොහැකිව වෙව්ලුවේය. ඇය පෙරදින රාත්‍රිය පුරා නිදි නොලබා බූන්දි වාඩියේ වැඩ කර ඇති බවට ඇගේ මලානික පෙනුම සාක්ෂි දැරුවේය. මේ කියවල කොහොමද? මොකද උඹලා මෙතන වැඩ ටික කරලා දෙනවද? කාලගෝල මුදලාලි ගෙරෙව්වේය. හොඳයි, කෙලි පොඩිත්තිව යවන්න. මම මෙතන වැඩ ටික කරලා දෙන්නම්. හිරු කාලගෝල මුදලාලිගේ කටින් පිටවුණු වචනයක් අල්ලා ගත්තේය. මම විතරක් නෙමෙයි, තවත් දෙන්නෙක් ඉන්නවා. දැන් ඔයා යන්න නංගි. හිරු කාලගෝල මුදලාලිට වචනයක්වත් පැවසීමට ඉඩ නොතබා දිගටම කතා කළේය. එහෙත් කෙලි පොඩිත්ති කාලගෝල මුදලාලිගේ අවසරයෙන් තොරව හිතුවක්කාරයට බූන්දි කඩෙන් එළියට යාමට අදිමදි කළාය. ඇය කඳුළු පිරුණු දෑසින් දෙව් මැදුරේ ඈත අන්තයේ පිහිටි කන්‍යා මරියතුමියගේ පිළිරුව දෙස බලා සිටින්නට වූවාය. කාලගෝල මුදලාලි කෙනෙකු දවා අලුවන තරම් ක්‍රෝධයකින් පුපුරමින් හිරු දෙස බලා සිටියේය. ඒත් කිසිවෙකුත් නොසිතූ ලෙස කෙලි පොඩිත්තිගේ සහයට තවත් කෙනෙක් මේ මොහොතේ බූන්දි කඩේ ඉදිරිපිට පෙනී සිටියේය. ඒ වෙන කිසිවෙකු නොව දේවස්ථානයේ ප්‍රධාන පියතුමාය. පියතුමා පස්තිකින් ඔහුගේ සහයට අන්නවිරාල සිටියේය. අන්නවිරාල කෙලි පොඩිත්ති මුහුණ පෑ මේ බලහත්කාරය පිළිබඳව පියතුමාට දැනුම් දෙන්නට ඇත. එතුමා කෙතරම් කාර්යබහුල වුවත් තකහනියේ මෙතනට පැමිණියේ ඒ නිසාය. කාලගෝල මුදලාලිට වහාම තත්වයේ බැරෑරුම්කම වැටහුණේය. පියතුමා දායක සභාවට දැනුම් දුන්නොත් තමන්ට මේ රස කැවිලි කඩය අකුලාගෙන යාමට සිදුවනු ඇත. එම නිසා ඔහු තැනට සුදුසු ලෙස පාට මාරු කරන කටුස්සෙකුමෙන් වෙස් මාරු කරගත්තේය. දැන් ඔය ළමයා ගායනයට යන්න. කාලගෝල මුදලාලි පියතුමා නොදුටුව ගානට කියාගෙන ගියේය. ඔන්න වරද්දන්නේම නෑ. දුව බොහොම ලස්සනට ගීතිකා ගයන්න ඕනේ. අපි අහගෙන ඉන්නේ. තව දුරටත් ඔහු අලුත් චරිතයේ රඟ දැක්වුවේය. ඒ චාටු කතාව අහගෙන සිටීම පවා මට පිළිකුල් සහගත විය. කිසිම හිතක් පපුවක් නැති මුර්ගයෙක්. එතකොට ඒ හිලව්වට අපි කඩේ වැඩ කරන්න ඕනේ නැද්ද? කාලගෝල මුදලාලිගේ වෙස් පෙරලිය නොතේරුණු ගානට රඟපෑ හිරු ඔහුට අභියෝග කළේය. කෙසේ හෝ හිරුට වමනා වූයේ පියතුමාගේ අවධානය දිනා ගන්නටය. මුදලාලි ගොළුවෙකුසේ බිම බලාගත් අතර කෙලි පොඩිත්ති සෙමෙන් පියතුමා අසලට ආවාය. අපි යමු ෆාදර්. ඇය සෙමින් පියතුමාට පැවසුවාය. හිරුත් මමත් ඔවුන් සමීපයෙන් ඇවිදගෙන ගියමු. ළමයින්ගෙන් බලහත්කාරයෙන් වැඩගන්න බෑ. ඒක නීති විරෝධී. හිරු උස්සහඬින් පැවසුවේය. දුඹුරු පාට දෑසක් හිමි මේ ජීවයෙන් පිරුණු දඟකාරයා දෙස පියතුමා කරුණාවෙන් බැලුවේය. ඔව්,
පොඩි දරුවෝ රැකියාව යොදවන එක නීති විරෝධී. ඒ වගේම සදාචාර විරෝධී. පියතුමා පැවසුවේය. බූන්දි වාඩියේ මම වැඩ කරන්නේ කැමැත්තෙන්. කෙලි පොඩිත්තී වැළපෙමින් පැවසුවාය. ඇගේ කටහඬ ඇසෙන නොඇසෙන තරම්ය. ඇය ගමන් කළේ සිහිනයෙන් ඇවිදින්නාක් සේය. ඇගේ සිරුරේ හටගෙන තිබූ වෙව්ලිල්ල පවා මට දැනෙන්නට පටන් ගත්තේය. ඇය සිටින්නේ අසනීපයෙන් බව මගේ හිත මට පවසයි. මට වැටහෙනවා මෙතන වැඩිහිටි අපි මැදිහත් වෙන්න ඕනේ කාරණාවක් තියෙනවා කියලා. ඔය ළමයා කොහොමද රැකියාවක් කරන්නේ? එතකොට අධ්‍යාපනයේ කඩා වැටෙනවනේ. පියතුමා කතා කරන්නේ මෘදු හඬකිනි. මට රිදී බැඳි ඇල පන්සලේ පොඩි හාමුදුරුවෝ මතක් විය. බණ දේශනා කිරීමෙන් මෘදු කටහඬක් පොඩි හාමුදුරුවන්ට තිබේ. ආච්චි මියදුනාට පස්සේ මේ දැරිවිට කරදරවල නිමක් නෑ. අන්න විරාල සීයා දිග කතාවක් කෙටියෙන් පැවසුවේය. හොඳයි. අපි මේ ගැන විවේකීව කතා කරමුකෝ. දැන් මේ දුව ගිහින් ගීතිකා කණ්ඩායමට එකතු වෙන්න. පියතුමාට අද කොහොමත් කාර්යබහුලය. ඒත් එතුමා කෙලි පොඩිත්තීව මේ විදිහට නිදහස් කර ගැනීමට පැමිණියේ එතුමාගේ කරුණාවන්තභාවය නිසාය. එමෙන්ම කෙලි පොඩිත්ති දේවස්ථානයේ හැමෝගෙම සිත දිනා සිටීමත් මීට හේතු වන්නට ඇත. හිරු කෙලි පොඩිත්තීගේ අත අල්ලාගෙන කාරුණිකව ඇය ඇමතුවේය. ඇයි නංගි? ඔයා අසනීපෙන්ද? නෑ. මම ගොඩක් සතුටින්. අන්තිමේදී මට ගීතිකා කියන්න අවස්ථාවක් ලැබුණනේ. ඇය තවමත් සිහින් හඬින් වැළපෙමින් සිටී. ඔය තරම් දුකින් ඉන්න එපා. දැන් විනෝද වෙන්න. ඉන්න එහා ගැන හිතලා ඒ සතුට නැති කරගන්න එපා. මට පුදුම සිතේ. හිරු පැවසුවේ ඒ මොහොතේ මා සිතූ අදහස්ය. හිරුගේ සිත කෙනෙකුගේ දුක ඉදිරියේ උණුවේ. අපි හෙට ඔයාගේ තාත්තා හමු වෙනවා. එයාට මේ මාස 6ක් ඉවසගෙන ඉන්න කියලා අපි කියන්නම්. එතකොට ඔය ඔක්කොම හරියාවි. ඇය සුසුමක් කෙලා මා දෙස බලා සිනාසෙන්නට තැත් කළාය. පල්ලියේ මංගල්‍යය තව නොබෝ වේලාවකින් ඇරඹෙනු ඇත. දේවස්ථානයේ විදුලි ආලෝකයෙන් බබලයි. කෙලි පොඩිත්තීට සමුදුන් අපි සල්පිල මැද්දේ ඇවිදින්නට පටන් ගත්තෙමු. දෙව් මැදුරට ඇතුළු වී ගීතිකා ඇසීමට වඩා සල්පිල් අසිරිය නැරඹීම අපගේ සිත් ගත්තේය. ඒත් අපිට වැඩි වේලාවක් විනෝද වීමට ලැබුණේ නැත. ඊගල් අප සිටි තැනට කඩාගෙන බිඳගෙන ආවේය. කෙලි පොඩිත්තිට කලන්තය හැදිලා වැටුණා. කිසිම දෙයකින් කලබල නොවන ඊගල් මේ මොහොතේ නම් හොඳටම කලබල වී සිටියේය. ඒ කලබලය අපිවත් කලබල කිරීමට තරම් ප්‍රමාණවත් විය. අපි එක පිම්මේ කෙලි පොඩිත්ති බැලීමට දිව ගියෙමු. ඒ වන විටත් ඇයව දේව මෙහෙය පවත්වන ශාලාවට යාබදව පිහිටි කුටියක තිබූ සෝපාවක හාන්සි කරවා තිබුණි. ඇය සෝපාව මත ගැඹුරු නින්දකට වැටී සිටියාය. කන්‍යා සොහිරියක් තෙත රෙදිකඩකින් ගිනියම් වී තිබූ ඇගේ නළල තෙත මාත්තු කරන්නට වූවාය. ඒත් තවට සිදුවන මේ ක්‍රියාකාරකම් කිසිවක් කෙලි පොඩිත්තියට දැනෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇය සිය ජීවිතයේ දරාගත නොහැකි බර කාගේ හෝ උරහිසකට බාරදී නිදහස් වුණාසේ ඔහේ වැතිර සිටියාය. කෝ අපට ඉඩ දෙන්න. පියතුමා පිරිස අතරින් පැමිණියේ වෛද්‍යවරයෙකුද සමගය. මංගල්‍යයට පැමිණ සිටි පිරිස අතර මේ වෛද්‍යවරයා සිටියේ කෙලි පොඩිත්තිගේ වාසනාවටය. වෛද්‍යවරයා සෝපාව අසල තිබූ පුටුවේ වාඩි විය. ඉදිරියට නැමී ඔහු දබරැඟිල්ල කෙලි පොඩිත්තිගේ ඇසට යටින් තබා ඇස විවර කර පරීක්ෂා කළේය. ඇයගේ මැණික් කටුව ළඟින් අල්ලා නාඩි පරීක්ෂා කළේය. කෙලි පොඩිත්ති මේ කිසිවකට බාධා නොකර ශාන්තව නිදා සිටියාය. නිගමනයකට ආ වෛද්‍යවරයා ඔහු වටකර සිටින විමසිලිමත් දැස් දෙස බැලුවේය. මේ ළමයා හොඳටම දුර්වල වෙලා. වෛද්‍යවරයා සුසුමක් හෙළුවේය. හරි හමන් ආහාරයක් නැතුව එක දිගට දිවාරෑ මහන්සි වෙලා තියෙනවා. වෛද්‍යවරයා පිළිතුරක් බලාපොරොත්තුවෙන් අවට සිටිය අයගේ මුහුණ දෙස නැවත බැලුවේය. මට මෙයාගේ දෙමව්පියන්ට කතා කරන්න ඕනේ. ඩොක්ටර් කියන්නේ ඇත්ත. මේ දවස්වල නිින්දක් නැතුව මේ ළමයා වැඩ කළා තමයි. මෙයාගේ දෙමව්පියෝ නෑදෑයෝ කවුරුත් මෙතන නැහැ. වෛද්‍යවරයාට අත්‍යවශ්‍ය තිබූ තොරතුරු හිරු ඉතා කෙටියෙන් ලබා දුන්නේය. වැඩි හිටියෙකු මෙන් කතා කළ මේ ළමයා දෙස හැමෝම මොහොතක් බලා සිටියෝය. එහෙමද? වෛද්‍යවරයා පියතුමා දෙස බැලුවේය. පියතුමාට තවදුරටත් මෙතන රැඳෙන්නට අවකාශයක් තිබුණේ නැත.
දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා ලෙස එතුමා දේව මෙහෙය පැවැත්විය යුතුය. එබැවින් ඔහු කන්‍යා සොහොයුරිය ඇමතුවේය. ඒ වන විටත් ඇය සිටියේ කෙලි පොඩිත්තිගේ නළල මත තිබූ රෙදි කඩ තෙත් කරමිනි. සිස්ටර්, ඔයා මද එක කතා කරගෙන මේ දැරිවි කොන්වන්ට් එකේ තියාගෙන සාත්තු කරන්න. ඩොක්ටර්ට පුළුවන් නේද මේ ළමයා ගැන බලන්න? පියතුමා පිළිතුරක් බලා නොසිට දේව මෙහෙය සඳහා පිටත් වුණේය. වෛද්‍යවරයා සාක්කුවෙන් සිහින් විදුලි පන්දමක් ගෙන දල්වා දැරියගේ මුහුණට එල්ල කළේය. ඇය සෙමෙන් දෑස් විවර කළාය. ඇගේ යෙහෙලියන් ගයන ගීතිකා සංගීතය හා මුසුව ශාන්ත මිහිරක් උපදවමින් මද සුළඟේ ගලා ආවේය. යළිත් ඇගේ දෑසග කඳුළු පිරෙන්නට පටන් ගත්තේය. හොඳයි, දැන් ලෙඩාට උණුසුම් කිරි එකක් පොවන්න. ලෙඩාට තනියම ඇඳෙන් බහින්න තහනම්. මම උදේට ඇවිත් බලන්නම්. කාරුණික වෛද්‍යවරයා කන්‍යා සොහොයුරියට සන් කරමින් පසෙකට කැඳවා ගත්තේය. හිරුත් මමත් වහාම ඔවුන් දෙදෙනා අසලට ලං වීමු. මේ දරුවා ගොඩක් දුර්වලයි. එයා කම්පනයක ඉන්නේ. ස්නායු දුර්වල වෙලා. ලේ හිඟකමත් මානසික ආතතියක් නිසායි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. දින කීපයක් විවේකයෙන් තියන්න වෙයි. මම හෙට උදේට ඇවිල්ලා දරුවව බලන්නම්. වෛද්‍යවරයා පිටත් වූ පසු හිරු කන්‍යා සොහොයුරිය සමග කතා කිරීමට අවස්ථාව ලබා ගත්තේය. අපි මේ නංගිගේ යාළුවෝ, හිරු පැවසුවේය. මේ නංගි යාගේ ප්‍රශ්න ගැන අපිට කියලා තියෙනවා. ඒ තත්ත්වය මේ තරම් බරපතලයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. කන්‍යා සොහොයුරිය වරදකාරී හැඟුමින් කතා කළාය. අපි ඔය විස්තර මුකුත් දන්නේ නැහැ. ආච්චිගේ අවමංගල්‍යයට පස්සේ කෙලි පොඩිත්ති පල්ලියට ආවේ නැහැ. කන්‍යා සොහොයුරිය තවදුරටත් පැවසුවාය. නපුරු මිනිහෙක් කෙලි පොඩිත්තිගෙන් බලහත්කාරයෙන් වැඩ ගන්නවා. සාධාරණ වත්තේ යාට කිසිම පිළිසරණක් නැහැ. මේ වෙලාවේ යාට පිහිට වෙන්න තියනවා නම් ලොකු පිනක්. අපි මද එක කතා කරලා බලමු. සමහර විට මද ළඟ මේකට පිළිතුරක් තියෙන්න පුළුවන්. ආතයි ආච්චි අපිව හොයනවා ඇති. මද්දු අපිව පියවි ලෝකයට ගෙනාවේය. කාලයේ ගත වූවා දැනුනේවත් නැත. දැන් අපි කෙලි පොඩිත්තිගෙන් සමුගෙන යා යුතුය. කන්‍යා සොහොයුරිය මදක් ඈ වෙතින් ඉවත් වී ගියාය. මේ මොහොතේ හිරුත් මමත් ඇයට ලං වූවෙමු. කෙලි පොඩිත්තිය අප සමග ලෙන්ගතුව සිනාසුනාය. නංගි, අපි හෙට ඔයාගේ තාත්තා හමු වෙන්න යනවා. මේ හැම දෙයක්ම තාත්තට පැහැදිලි කරලා දෙන්නම්. හිරු පැවසුවේය. තාත්තට තීරණය වෙනස් කරන්න වෙනවමයි. කෙලි පොඩිත්ති කඳුළු අතරින් සිනාසුනාය. ඉතින් මම ලෙඩ වෙලානේ. ඉතින් මම කොහොමද ලියම තිබුණු විදියට රෑ 12ට ලීපාලම ගාවට යන්නේ? කෝ ඊගල්? ඇය පියාගේ හිරෙන් පැනීමට ගත් තීරණයෙන් කොතරම් මානසික පීඩාවක් විඳමින් සිට තිබුණේදැයි මට ඒ මොහොතේ දැනුනේය. මම වටපිට බැලුවෙමි. ඊගල් කවුළුවේ ග්‍රිල් වලට දෑත් තබාගෙන අවතාරයක් මෙන් අප දෙස බලා සිටි. මම ඔහුට ඇතුළට එන ලෙස සන් කළෙමි. මොහොතක් බලා සිටි ඊගල් සෙමෙන් සෝපාව ළඟට ආවේය. කෙලි පොඩිත්ති අක්කා කෙනෙකුගේ කාරුණික හඬින් ඔහු ඇමතුවේය. ඊගල්, මල් පෝච්චේ යට යතුර ඇති. ලාච්චුවේ සල්ලි ඇති. කඩින් ඉන්දියාප්ප ගන්න. බඩගින්න ඉන්න එපා. ඊගල් පරවියා විකුණා උපයාගත් මුදල සාක්කුවෙන් ඇද කෙලි පොඩිත්තියට දුන්නේය. මට බිස්නස් එකක් වැඩ කළා. අක්කා වියදමට මේ සල්ලි තියාගන්න. මේ සංවාදයට කන්‍යා සොහොයුරිය ඈතින් හිඳ සවන් දී සිටියේ සංවේගයකිනි. අප කිසිවෙකුටත් ඊට මැදිහත් වීමට ධෛර්යයක් තිබුණේ නැත. ඒ එතරම් උණුසුම් සහෝදර ප්‍රේමයකි. ඒත් එය ලේ නෑකමක් නොවේ. ඊගල් සමග අපි පිටතට ආවේ බර වූ හදවතිනි. ඊගල්ට හෙට වැලිකඩ යන්න සල්ලි තියෙනවද? ඊගල් එයට පිළිතුරු දුන්නේ වචන වලින් නොවේ. ඔහු බාච්චු කලිසමේ සාක්කුවෙන් රුපියල් 100 කොළ 3ක් ඇද පෙන්නුවේය. බිස්නස් එකක් වැඩ කළා. සුපුරුදු ජේත්තුවෙන් මුහුණට වැටෙන කෙස්රොද ඉහළට කරමින් ඊගල් පැවසුවේය. කෝ ඇරෝ? එයා තාම ආවේ නැද්ද? මම ඇරෝව සල්ලිකාර නෝනා කෙනෙක්ගේ නාහෙන් අඬන පුතෙක්ට වික්කා. ඒ ගෑණි කුණු ලෝභියක්. ඊගල් සිනාසුනේය. ඇරෝ මෙලහටත් කාර් එකේ සවාරියක් යනවා. ඇරෝට පාර හොයාගන්න බැරි වුණොත්? හැතැම්ම 100ක් ගියත් ආපහු එන්න ඇරෝ දන්නවා. ඊගල් දෙවනි වතාවටත් ඇරෝව විකුණා ඇත. ඊගල් විසින් සිදු කළේ කපටි කෛරාටික වංචාව හේතු කොටගෙන මට ඔහු පිළිබඳව කිසිදු තරහක් හෝ කලකිරීමක් ඇති වුණේ නැත. ඇත්තටම මට ඔහු ගැන ඇති වුණේ ආඩම්බරකාර ආදරයකි. ඊගල් වීරයෙකි. මා ඒ පිළිබඳව ඕනෑම කෙනෙකු සමග ඕනෑම වාදයකට සූදානම්ය. අප කුරුස පල්ලියෙන් පිටත් වී ගෙදර යනතුරුත්
මා සිතුවේ ඒ ගැනය. මීළඟ කොටසින් හිරෙන් පැනයාම වීරකමක් නොවේ. සම්පූර්ණ කතාව රස විඳින්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.